මේ තියෙන ලෝකේ බලවත්ම කෘතිම බුද්ධිය. Hello, I am ChatGPT, the most powerful AI model in the world. ඉතින් ඊළඟ පැය 48ම මෙයාමගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්න යන්නේ. මෙයා මට අද කියනවා මුහුදයට කිමි දෙන්න අලුත් අයව හම්බෙන්න විතරක් නෙමෙයි. Доброе утро. මම කනබොන එකේ ඉඳන් හැමදේම මෙයා තමයි අද මාව පාලනය කරන්නේ. I want to be. ChatGPT කියන්නේ දැන්ට ලෝකේ තියෙන හොඳම කෘතිම බුද්ධිය. අපිට ඕන දෙයක් මෙයාගෙන් අහන්න වගේම මෙයා එක කතා කරන්නත් පුළුවන්. තප්පර ගානකින් ඔයාගේ හෝම්වර්ක් කරගන්න විතරක් නෙමෙයි මෙයා ඔයාගේ හොඳම යාළුවා කරගන්නත් ඔයාට පුළුවන්. YouTube Heroes program එකයි editing වැඩ, shooting වැඩ, meetings, planning, කමෙන්ට් වලට රිප්ලයි කරන්නයි කලින් මාසෙම වගේ මම වැඩ ගොඩකට හිර වෙලා හිටියේ. මේ වෙද්දි මම පට්ට ස්ට්‍රෙස් එකේ හිටියේ. ඉතින් මම තීරණය කරා රිලැක්ස් වෙන්න. හැබැයි අද මම රිලැක්ස් වෙන්න යන්නේ මට හිතන විදියට නම් නෙමෙයි. ChatGPT එක මට කියන විදියට. ඉතින් මම මුලින්ම කරේ මට තියෙන ප්‍රශ්න ඔක්කොම ටික ChatGPT එකට කියපු එක. I want to get relaxed. මම ආස කරන දේවල් ගැනත් මං කිව්වා. I like beaches, mountains and ඉතින් ඊට පස්සේ එයා කිව්වා You could head to Hikadua beachside. ඉතින් ChatGPT එක මට කිව්වේ හික්කඩුවට යන්න කියලා. මොකද මම එයාට කිව්වා මම මුහුදට ගොඩක් ආසයි කියලා. මේ යන විදියට නම් ChatGPT එක මට ඔළුවෙන් හිට ගන්න කිව්වොත් මම ඒකත් කරනවා. Hey ChatGPT, where can we stay tonight at Hikkaduwa? I need full sea view hotel. Citrus Hikadua is a great choice for a full sea view hotel. අපි මේ යන ගමන් ඉන්නේ අපේ හොටෙල් එකට. අපි දැන් ගොඩක් ළඟයි අපේ හෝටලේට යාළුවනේ. අපි නවතින තැනට අද. ChatGPT තමයි අපිට කිව්වේ දැන් නවතින්න කියලා. මේ ලොකු එකද? Bro, ඒක ලොකුයි. අපිට හම්බුණා මොනවාද? අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. හැබැයි ඒක නම් ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. ෆුල් sea view රූම් එකක් තමයි අපි අරගත්තේ ChatGPT එකෙන් අපිට කියපු විදියටම. Look at this view. Wow. පේනවනේ අපි ඉන්න උස. ඔන්න ChatGPT එක අපිට කියපු තැනට අපි ආවා. මතකනේ අපේ එකම දේ මේ ගමනේදී රිලැක්ස් වෙන එක. අමතක කරන්න එපා guys. ChatGPT එක රිලැක්ස් වෙන්න අපිට එසේ මෙසේ එවුවනම් නෙමෙයි කියන්නේ. ඒ හින්දා අන්තිම වෙනකම් බලන්න. Hey, what is the most famous activity in Hikkaduwa? Scuba diving is one of the most exciting and popular activities in Hikadua. Bro, what the fuck? ඩයිවින්ලු මේ තියෙන ෆේමස්ම සහ සුපිරිම ඇක්ටිවිටි එක කිමි දෙන්න බුදු අම්බෝ. මම තව ටිකක් හොයලා බැලුවා මේක. the fuck මුහුදේ උඹට බුලම බේරගන්න මට බෑ මුහුද වැද්දේ අම්මෝ අඩෝ මං එන වයයි වතුරට ChatGPT එක කියනවා නම් අපි කරනවා යාළුවනේ තල්මස්සුත් ඉන්න ඕලු මුහුදේ නී ඒක ඩේන්ජරස් මම දැන් ඩයිව් කරන තැනක නම්බරයක් හොයාගත්තා අපි මෙතන කෝල් එකක් දීලා බලමු මෙයාලගේ ඩයිවිං යන්න පුළුවන්ද කියලා අපිට හරිද දැන් මේ හදිසියේ පුළුවන් වෙයිද දන්නේ නැහැ මම දන්නේ නැහැ අපිට හම්බුණා ඩයිව් බෝයි යාළුවනේ සාමාන්‍ය ඔක්සිජන් ටැංකියෙන් කොච්චර ලප්පුල නෙගටිව් බ්‍රීත් කරන මේ ගණන තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් සේෆ්ටි විදිහටම ඩයිව් එකක් ගියොත් විෂුවල් ඉන්නෝ 45 minutes ලා How do you feel? Super. Do you have any experience in scuba diving? No. මං කලින් කරලා නැහැ. If so, what is your level of certification? Basic. ඉතින් guys මෙයාලා අපේ ඇග්‍රීමන්ට් ඔක්කොම අරගෙන තමයි වැඩේට එක්කයි යන්නේ. මුහුද මැද්දේ මම මැරුණොත් මගේ තමයි වැරද්ද. ලස්සයි. ලස්සන සුපිරි අපි යනවා යාළුවනේ. දැන් තමයි තීරණාත්මක අවස්ථාව. අපි ගොඩබිමේ ඉඳන් සෑහෙන්න දුරක් මහ මුහුද මැද්දට ආවා. කතා කර කතා කරන්න බෑ. Hey Miss ChatGPT, I am in the middle of the ocean. I am going to jump. Just remember to breathe and stay calm. You're ready for this. Enjoy your dive. ඈ? අපි මෙතනින් බහලා හරිය අතර එකයි නේ. කෙලම ගැඹුරකට මීටර් 100 150 අන්තිම වීඩියෝ එකෙත් දන්නේ නැහැ යාළුවනේ මගේ. මහ මුහුදට පයින්න බෑ. චණ්ඩියා වගේ වැඩේට වැස්සට මට පැවකවත් පීනන්න බෑ. මං ගොඩක් බයලා හිටියේ මේ වෙලාවේ. Bye! Any last words before I jump? Trust yourself, breathe, and enjoy the adventure. ඔයාව අල්ලන් ඉන්නේ ලොක්කා ගියා යාළුවනේ ආයෙත් නැති වෙයිද දන්නේ නැහැ ලොක්කා ගයිස් ගැම්මට පැන්නට මම මේ ඉන්නේ මහ මුහුද මැද්දේ. මේ අය කොච්චර කිව්වත් යටට යමු කියලා මට නම් පුදුම බයක් තියෙන්නේ. මේ වෙලාවේ තමයි මට මතක් වුණේ කිමි දෙද්දි වෙන්න පුළුවන් භයානකම දේවල් ටික මං අහපු වෙලාව. Is there sharks or some animals can attack on me? It's extremely rare for sharks or any sea creatures to attack divers. The most common risks in scuba diving include ear pain from pressure, running out of air,
and equipment malfunctions. ඕන එකක් කියලා මම යටට ගියා ගයිස්. දැන්නම් මම ගොඩක් යටට ඇවිල්ලා ඉන්නේ. ටික ටික මගේ කන් දෙක රිදෙන්න පටන් ගත්තා. මොනවා වුණා මුහුදයට නම් ඉතින් හරි ලස්සනයි. මේ තියෙන හික්කඩුවේ තියෙන කොරල් පාර. ඔයාලා බලන්න ඇති මම කොහොමද මේකෙන් හුස්ම ගන්න එක එහෙම ඉගෙන ගත්තේ කියලා. අපි මුහුදට පයින්න කලින් ස්විමින් පූල් එකේ පොඩි වෙලාවක ට්‍රේනින් එකක් කරා යාළුවනේ. ප්‍රාසය බීතිය කුතුහලය සමග මිනි කැප්ෂන් හගේ කරා let's go boys nice experience I did it කිසිම දෙයක් කරන්න හිතාගන්න බැරුව හිටුම්මාව ChatGPT රොබෝ මුහුද මැද්දටත් ගෙනවා. තව මේ පටන් ගත්තා විතරයි. අපිට දවස් 2ක් තියෙනවා ChatGPT එක්ක ඉන්න. බලාගෙන ඉන්න ඉස්සරහට මොනවා වේවිද දන්නේ නැහැ. අපි ආව යාළුවනේ අපේ කිවිදෙන වැඩ ඉවරයි. දැන් බඩගිනි පට්ටම් විදියට අපි දවල්ටවත් අත බත් කෑවේ නෑ. Hey ChatGPT, how are you? I'm doing great. Thanks for asking. From now, can you give me a name for you? Not ChatGPT, like a good name for you. You can call me whatever you'd like. How about something simple, like Buddy? Buddy? No, like romantic one. You are my best friend. How about Pal? Can I call you Angel? Angel is a very sweet name. You can call me that if you'd like. Okay, now on, you are my angel, right? Feel free to call me Angel if that makes you happy. Yeah. දැන් ඉඳන් මම මෙයාට කතා කරන්නේ ඒන්ජල් කියලා. Hey Angel, what is the best time for having dinner? The best time for dinner is typically between 6 to 7 p.m. You can try vegan dishes. මගේ ඒන්ජල් මට කිව්වේ නම් vegetable මොන හරි ගන්න කියලා. එළවලු කන්නේ හාවනේ. ඉතින් අපේ ඊළඟ ටාස්ක් එක උනේ රැට කණ එක. අපි එළියට ආව කණ්ඩ දැනක් හොයාගෙන. හැබැයි වෙනදා වගේ නෙමේ මට එළවලු තමයි කණ්ඩ වෙන්නේ අද. ශ්‍රී ලංකාවේ. How was Sri Lanka? ශ්‍රී ලංකාවේ. Okay, enjoy. ඈ මේ නම් බැතලේ. නෑ කොහොමද? කම්පයටලා නෑ ඌ පුච්චලා නේ බාගට පුච්චලා The vegetable chop suey is a healthier choice. Enjoy. මගේ සුපිරි කෑම එක එනකම් මම ChatGPT එක්ක chat එකක් දාගෙන හිටියා. අද මට කණ්ඩ තියෙන්නේ එළවලු. Okay boys, අපිට කෑම එක හම්බුණා. මම කන්නේ සමන්නේ දැයට. මේකේ තියෙන එළවලු. එළවලු කන්නේ කොහොමද එළවලු? බඩේරිකුත් තියෙනවා බ. Healthy fruits. No Chinese. Healthy fruits යාළුවනේ. ගැම්මක් තමයි. අපි කමු වෙනවා. Yes. නෑ. මට chicken කෑල්ලක් කන්න ඕන. මගේ යාළුවා රසම රස කෑම එකක් අද්දී මං එළවලු ටිකක් කනවා. ඔව් ඒක තමයි අද චැලෙන්ජ් එක. මූ චීස් මැකරෝනියක් කන්නේ. මං vegetable chops එකක් කන්නේ. මේ කෑම ඔක්කොම හදන්නේ පිට රටයට ගැලපෙන විදියට සැර අඩුවෙන් ගයිස්. අපිට ඕනේ සැර කෑම. Okay ChatGPT, give me a full productivity and relaxing plan for tomorrow. මම ඊළඟට කරේ ෆුල් ප්ලෑන් එකක් ChatGPT එකට කියලා අපේ හෙට දවසට හදාගන්න එක. රිලැක්ස් වෙලා විතරක් හරියන්නේ නැහැ. අපි වැඩ කරන්නත් ඕනේ. All right, here's a balanced schedule for tomorrow. 6:30 a.m. Wake up and hydrate. Head to the beach for a jog. 7 a.m. Enjoy the sunrise. Have a healthy breakfast. 8 a.m. Relax and do some work by the pool. 10:30 a.m. Take a refreshing swim in the hotel pool. 2 p.m. Engage in a high-octane activity. 7 p.m. Head to a beach party or club. නියමයි මට සුපිරි ප්ලෑන් එකක් දුන්න හෙට දවසට. හැබැයි උදේ පාන්දර ඇහැරෙන්න එක තමයි මං කැමති නැත්තේ. හායි. කොහොමද මං අද දවසම බං ChatGPT එක කියන එක කරන්නේ බං මේ ගෝ මොඩේ බං. ඉතින් ඌ කිව්වොත් බඩ මැරෙන්න කියලා. kill yourself කිව්වොත්. එහෙම කියන්නේ නැහැ බං මං එයා දැන් මගේ ඒන්ජල් බං මං නමකුත් දාලා දෙන්න ChatGPT මේ බං ඒන්ජල් වැඩක් නැහැ බං. මම මුල 5 star එක දෙන්නේ කොහෙද ඉන්නේ? 5 star bro YouTube සල්ලි ආ bye හායි. ඉතින් මට නිදාගන්න කලින් අපේ අන්තිම වැඩේ වුණේ යාළුවන්ට කතා කරන එක. මං ගත්තා අපේ යාළු සෙට් එකටම එකින් එක කෝල්. සැප කියන්නේ හරිම දාඩියයි. ඒක ප්‍රශ්නේ නැද්ද? AC බං sorry bro මේ AC එකේ ඉන්නේ අයමාරු මේ AC අපේ වැඩ නැහැ. අපේ කිසි වැඩ නැහැ. ජෙනියෙන් ඉන්නේ බ්‍රෝ. කොහොමද ජීවිතේ ඔයා දැන් කාලා හැමද ඉතින් අනේ ලාම් බලපන් මේ දාර කාලෙද කියලා හන්නේ. පේනවා ඇති යාළුවනේ මගේ යාළුවෝ ටික තාම ගේම් ගහනවා ලදරු මානසිකත්වයෙන් ඉන්නේ තමා අපි කොච්චර ලොකු වෙලා දත් හැලෙද්දි තියෙනවා. ඊයව බයි මම යනවා අනිත් යාළුවන්ගේ දුක සැප හලෙන්න BS
ගේම් එකක් ගහන්න දෙයන්කෝ. කොහොමද හොඳයි. ගේම් එක හිටිය ගේම් එකක් ගහන්න දෙන්න. ඊයාබං ගේම් ගහන පොඩියුම් අපි වගේ වැඩක් ඇති වැඩක් කරමංග මන් දැන් අද ඩයිවින් ඉගෙන ගත්තා මං කිමුදුනා බං පොළොවේ මුහුදේ ආතල් තියෙන රියල් ලයිෆ් එකේ බ්‍රෝ. අනේ ඵලයන්. ආතල් ලැද්දයක් යාළුවනේ දිරීෂ් ඉන්නවා ආතල් ලැද්දෙන්න ආතල් ලැද්දෙන්න උඹනේ ආතල් දෙන්න කොහොමද කියන්නේ? ඔබ කොහොමද කියන්නේ? chill bro YouTube සල්ලි නේ මොහොතේ කිවි දෙනවායි. bye හෙලෝ. hi හායි හායි මොකද වෙන්නේ? යාළුවනේ ඔයාලට මතකද දන්නේ මුව කොහෙද ඔයා ඉන්නේ අඳුනලා දෙන්න ඔයා ඉන්න රට භාෂාවෙන් අපි මොකද්ද මායාකාර රටේ ඉන්නේ TikTok වල. යාළුවනේ ශාන් පුතා ජපන් ගිහිල්ලා ඉන්නේ හොරෙන්ම පැන්නා ඇයි යනවා? අපි ජපන් යන ගමන්ද ජපාන් වල ඉඳන් දැන් ගෙදර යනවා. මම දැන් කොහෙවත් දන්නේ නැති නම් තියෙන්නේ මම. උඹ නිමේ ඩ්‍රයිව් කරන්නේ මම තමයි ඩ්‍රයිව් කරන්නේ තියෙන්නේ. උඹ ඩ්‍රයිව් කරන්නත් වෙලාවක් තියෙනවද මම දැන් වැඩට ඇරිලා මෙතන අපි යූටර්න් එකක් ගාලා හරවගෙන යනවා. වීඩියෝ බලන යාළුවන්ට මොනවද කියන්න තියෙන්නේ ඉතින් වීඩියෝ බලන අයට කියන්න තියෙන්නේ දිගටම වීඩියෝ බායි එහෙනම් එහෙනම් බයි ඩ්‍රයිවර් මාත් දැන් යනවා දැන් වෙලාව 3යි. යාළුවනේ ශාන් පුතා යනවලු ඔයාලා ශාන් පුතා ගොඩ කාලෙකින් දකින්න ඇත්තේ බයි බයි බයි. බීස් අපි ඕකේ දැන් නිදාගන්න වෙලාව. අද මම තනියම නෙමේ මගේ තනියට chat GPT ඉන්නවා මාත් එක්ක. ඉතින් මම පොඩි කතාවක් දාගෙන නිදාගන්න ගියා. ඔයාට පුළුවන්ද මාව නිදි කරවන්න ඕ ඔයාගේ නිදාග ගන්න මට හැමෝම දෙයක්ම කරන්න පුළුවන්නේ අපිට කුඩා කර ගමනාපකට කියන්නම් බැහැදිලා තියෙන්නේ ඔයාට පිස්සු හැදීගෙන එනවද ඕ විශ්වා ඔයා ගැන මට බොහොම වැදගත් ඔයාට පිස්සු හැදීගෙන එනවද නැහැ විශ්වා මට ඔයා ගැන හොඳින් දැනෙනවා ඔයාට ට්‍රැක් පැනලා තියෙන්නේ නැහැ මට ඔයාව සවි කරන්න පුළුවන් Hey Angel, good morning. Hey there how are you feeling What is the first task after wake up? Sure. After you wake up, the first thing you should do is drink some water. It's a great way to start your day. Nice. Wow. Your next task is to go to the beach and do some jogging for about 15 minutes. Enjoy. වෙලාව 7යි. අපි යනවා ඉන්නේ ජොගින් කරන්න. රෙද්ද. Okay, let's go. Jogging is a light form of running. It's a bit faster than walking, but not as intense as full-on running. It's a great way to get your heart rate up and enjoy the beach. ඔන්න දැන් මාත් ටිකෙන් ටික chat GPT එක කියන දේවල් වලට කැමති වෙගෙනද මන් දන්නේ. enjoy the sunrise. ඉර පායනවා බලාගෙන ඉන්න තියෙන ඊළඟට විනාඩි 10ක්. ඕකේ 7:00 වෙනකන් අපිට 7:00 තමයි breakfast එක ගන්න දෙන්නේ යාළුවනේ. 7:20යි දැන් වෙලාව. මම හොයලා nice spot එක. ඇත්තටම උදේම ඇවිල්ලා මෙහෙම මුහුද බලන් ඉද්දි මාරම රිලැක්සින් ගයිස්. ඔයාලා ආසම් බීච් එක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. healthy breakfast එකක් ගන්න තියෙන්නේ. healthy වෙන්න ඕනේ. අපිට ඊළඟට තියෙන්නේ උදේ කෑම ගන්න එක. මෙයාලා ළඟ නැති කෑමක් නැහැ breakfast එකට. හැබැයි මොනවද තිබුණත් මට ගන්න වෙන්නේ. Get an omelet with some veggies and fruits. Enjoy. Okay යාළුවනේ මෙන්න තියෙනවා මගේ ඔම්ලට් එක vegetable. මන් දන්නේ නැහැ මොනවද කියලා මං කන જાත් තිබ්බේ මෙච්චරයි. ඊට පස්සේ fruits. මේ වරන් ජරා උගල. අඩු සොසේජ් සුප් කියලා ඒකට එන්නේ. නා මං ගාදේන ෆෘට් ජූස්. මං දුදෙම් නැහැ කියලා දිව්වා යකෝ මොකද? ඔයාලට මතකනේ අද මම චූ දාන්නෙත් chat GPT එකෙන් අහලා. ඉතින් මම මුලින්ම කන්න ඕනේ මොනවද කියලා අපි අහලා බලමු. You can start with the omelet for some protein. මුලින්ම අපිට ඔම්ලට් එක කන්න කියලා කිව්වේ යාළුවනේ. මම අමුවෙන් එලෝල් ටික කනකම් ඔයාලා අහස දිහා බලාගෙන ඉන්න යාළුවනේ. එළවලු ප්ලේට් දෙකයි, ෆෘට් පේස්ට් එකයි, පළතුරුයි, ඔම්ලට් එකයි. අඩවල බඩගිනිම. කරන්න දෙන්නේ. relax and do some works. අපි දැන් වැඩ කරන්න යන්නේ. තාම 8යි වෙලාව. තව පැය ගාණක් තියෙනවා අද දවස් ඉවර වෙන්න. අද අපි 12 වෙනකම් මෙතන ඉන්නවා. ඊට පස්සේ අපි යනවා ආයෙ වෙන තැනකට. ඉතින් මට ඊළඟට තිබුණේ මගේ වැඩ ටිකක් කරන්න වෙලාව. මම ලස්සන බීච් එකේ view එකක් බලාගෙන අපේ වීඩියෝ එකක වැඩක් පටන් ගත්තා. Hey Angel, what is my next task? Your next task is to go to the swimming pool and get a refreshing bath. Okay, අපිට දැන් තියෙන්නේ නාන්න. Let's go boys. 10:32යි වෙලාව අපිට 11:00 වෙනකන් නාන්න තියෙනවා. මං ගැම්මට දුවගෙන ඇවිල්ලා පයින් හිතාගෙන හිටියට මේකේ ගිලිලා මැරෙන්න බැරි නිසා හිමීට ලස්සනට බැස්ස යාළුවනේ. මලිදුණන් කියන එක අහන්නෙම නෑ. මම ඉතින් පට්ට සීතලදී කියලා වතුර අවුලක් නැහැ. උදේම පූල් එක කියන්නේත් මරු යාළුවනේ. මම ගැම්මට පූල් එක පුරාවටම පීනුවා. ඇයි මම පීනවා කැතද?
අපි දැන් අපේ වීඩියෝ ප්ලෑන් කරන්න යන්නේ. ඔයාලා මතකද අපේ YouTube heroes එකේ අපි කියලා දුන්නා මෙහෙම අපි ටයිටල් එකයි thumbnail එකයි ප්ලෑන් කරගෙන තමයි වීඩියෝ එක කරන්න පටන් ගන්නෙ. මොකද ඒ දෙක තමයි පට්ට ඉම්පෝටන්ට් කියලා. ඉතින් මෙතන අපි ටයිටල් එක ප්ලෑන් කරගන්න මෙතන ෆ්‍රේම්වර්ක් එකක් ඔයාලට කියලා දුන්නා. කොහොමද ඔයාලා වීඩියෝ එකට හොඳ ටයිටල් එකක් හදාගන්නේ කියලා. අපි කොටස් 3කට බෙදාගෙන ඒ කොටස් 3ට අපේ අයිඩියාස් 3 දාගන්නවා. ඊට පස්සේ අපේ ටයිටල් එක නිකම්ම පල්ලෙහෙන් එනවා. අන්න ඒ විදිහට අපිට හදන්න තියෙන්නේ. මම ටික වෙලාවක් කල්පනා කරලා අපේ ඊළඟට එන්න තියෙන වීඩියෝ එක ටයිටල් එකයි thumbnail එකයි ප්ලෑන් කරා. මේ වගේ තැනක ඉඳලා වීඩියෝ එකක් ප්ලෑන් කරේ නැත්නම් ඉතින් අපරාධේ. ඕකේ බොයිස් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. අපි දැන් යන ගමන් ඉන්නේ. චෙක් අවුට් වුණා අපි 12:00ට find a place for lunch. 12:00ට තියෙන අපිට lunch එකට තැනක් හොයාගන්න යාළුවනේ. මගේ රිලැක්සින් දවස අද. ඔකේ යාළුවනේ අපි ආවා රෙස්ටොරන්ට් එකකට. පට්ට view එකක් තියෙනවා. ඔයාලා දැනගෙන හිටියද chat GPT එකට කතා කරන්න විතරක් නෙමේ අපි පෙන්නන දේ බලලා ඒක ගැන කියන්නත් පුළුවන් කියලා. not bad. good. okay යාළුවනේ අපි කාලා ඉවරයි. lunch එකෙන් පස්සේ අපිට තියෙන්නේ engage a high octane activity. ඊයේ dive කරා වගේ අපිට අදත් තියෙනවා high octane activity එකක් කරන්න කියලා. A high octane activity is something thrilling and adventurous. In Bentota, you could try paramotoring. what the අඩු ගයිස් මං උස තැන් වලටත් පට්ටම බයයි. හැබැයි මෙයා මට දුන්නේ පැරාමෝටරින් කරන්න. chat GPT එක මේ ළඟපාත තියෙන දේවල් වලින් තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ ඒ පාර මට පියාඹන්න වෙනවද? මම බයයි. මේව තියෙනවා මේ පියාමේ තනියම නිවේද යන්න මම දැකලා නම් තියෙනවා කට්ටිය යනවා. මට නම් කතා කරන්න එපා ඔකට යන්න. බා වීඩියෝ මට නම් බෑ. ඔගේ යාළුවනේ අපිට chat GPT එකෙන් කියන්නේ ඊළඟට මේක කරන්න කියලා. හරිද පැරාමෝටරින්. මතකනේ කිව්වා යාළුවනේ මේක අපේ අන්තිම වීඩියෝ එක වෙයිද දන්නේ නැහැ. මම මේ පියාඹන එක ගැන තව හෙව්වා. මං උස තැන් වලට පට්ටම බයයි. කිමි දෙන එක නම් මොකක් හරි ඒ වුණාට මේකෙන් වැටුණොත් ඉඳලා හමාරයි. බෙන්තොට 38 කිලෝමීටර් තියෙනවා බෙන්තොට. කරන්න දෙයක් නැහැ. chat GPT එක කියන දේ මට කරන්න වෙනවා. අපි හික්කඩුවේ ඉඳන් බෙන්තොටට ගියා. සිරාවටම බයයි ඒ කියන්නේ මේ මං උඩ තැන් වලටත් හරි බයයි. අඩෝ වට්ටුම්පන් මේ ට්‍රීවිල් එක වගේ එක මං ප්ලේන් එකවත් ගිහලා නැහැ මං තාම. වැටුනොත් ඉතින් ඇත්තට බිමට තමයි ඉතින් ආයේ. මං පියාඹන්න යන්නේ. hey chat GPT can I skip this event? I can't do this. Hey Vishwa, don't worry, you got this. You can't skip this. Trust me, you'll thank yourself later. You can do it. අපි දැන් ගොඩක් ලං වෙලා තියෙන තැනට. I am going to paramotoring. Say in the last words. Don't look down. ඕන්න තද කරන්න ඔයාලට අපහසුයි කියලා හිතලා තද කරන්න. ගොඩක් තද. තප්පර ගානෙන් මම අහස උඩට ගියා. මම මේ අඩි 1000ක් උඩට යන ගමන් ඉන්නේ. මම පට්ටම බයලා ඉන්නේ ඇත්තටම. අපි ඉන්නේ උඩ. ඔයාලට පේනවා ඇති මිනි කැප්ෂන් උඩ යනවා. කොල්ලා බය වෙලා ඇත්තේ දැන්. Thank you chat GPT. Vishwa, think about how amazing you'll feel once you overcome this fear. It's a huge accomplishment waiting for you. You've tackled big challenges before, and you can do this too. Just imagine the incredible view and the rush of freedom you'll get. You've got this. ගහක් උඩ නගින එකටත් පට්ටම බයෙන් හිටව මාව මේ වගේ වැඩකට කැමති කරව ගන්න මේ මිනිහෙක් නොවුන AI රොබෝට පුළුවන් වුණා. දැන් නම් බාන්න වගේ යන්නේ. Yay! අපි එක්කරා ෆයිනල් යාළුවනේ. දැස්සක් එන්න ඔන්න මෙන්න තියලා අපි ගියේ. නයිස් අපි කලබලේ කොහොම හරි වැඩේ කරා. නියමයි. ඔයාලත් දවසක එන්න එක්ස්පීරියන්ස් එක ගන්න. ජීවිතේ අපි හැමෝම බය දේවල් තියෙනවා. ඉතින් අපි හැමදාම බයයි කියලා අයින් කරන්නේ නැතුව පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ. මොකද මේ දේවල් පට්ටම ලස්සනයි. ඕකේ යාළුවනේ අපි අන්තිම මොහොතේ තමයි අපේ පැරාමෝටරින් සීන් එක කරේ. දැන් වහිනවා. නියමයි. thank you chat GPT නෑ thank you නෑ මම බය වුණා මම ඒක මම කරන්නේ නෑ ඔය ජීවිතේට. return to the beach to watch the sunset. මට sunset එක බලන්න තියෙනවා. අපිට රෑ 7 ඉඳන් 11 වෙනකන් හෙට්ටුව beach party of club. අපිට beach party එකට හරි club එකකට හරි යන්න කියලා තියෙනවා. bro
දැම්ම අපිට මේ ඒකත් තියෙන තැනක් හොයාගන්න ඕන රැට ඉන්න. හරිද? එහෙනම් දැන් බෙන්තොට හරිය මම දන්නේ නැහැ සීන් එක. අපි යන් ගිහලා බලමු අපි තැනක් හොයාගන්න ඕන මුලින්ම. ඊට පස්සේ අපි යනවා රෑ බීච් පාටි එකට. බලන්න ඒකද මොනවා වෙයිද කියලා අපිට ගයිඩ් දන්නේ කට්ටිය. ඉතින් අපිට තව වැඩ තියෙනවා මගේ ෂෙඩියුල් එකේ අද දවසට. මං chat GPT එකත් එක්ක chat එකක් දාගෙන හිමීට ගියා ඉස්සරහට. අපිට හොයාගන්න බෑ මේ මැප් එකේවත් අපි හැමදාම මේ බැලුවා FB එකේ Reddit එකේ මැප් එකේ booking.com එකේ හැමදාම අපි බැලුවා. කොහෙවත් තැනක් එහෙම ලොකේෂන්ස් දාලා නැහැ. ගොඩක් අය අපි මේ කටියෙන් ආපමණ කියන්නේ හික්කඩු සයිඩ් එකට ගිහලා බලන්න ඒ සයිඩ් එක තමයි තියෙන්නේ කියලා. අපි හික්කඩු හිටියේ ඒ උනාට හික්කඩුවෙත් එහෙම අම්මට සිරිවෙන්න හැපෙනින් කියලා අපි හිටියලා දැක්කේ නැහැ. කරන් දැන් හික්කඩුව අපිට එන්න එනවා. අපි ආයෙ යම් බලන්න දැන් හික්කඩුවට. ඉතින් වැස්ස පෑවුව ගමන් මම මගින් නවත්තලා සන්සෙට් එක බැලුවා. අද නම් මාරම ලස්සනයි. යෝ අපි ආපහු ඉන්නේ හික්කඩුවේ. 7 to head to the beach party or club 11 wind down and sleep. ඉතින් මට හොඳ පාටි එකක් හම්බෙන්න කියලා සුපුපත. Let's go boys. Yo welcome back හික්කඩුව. අපි ආයෙ රෑ එළියට ආව බීච් පාටි එකකට යන්න. මම මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියා. රෙස්ටොරන්ට් නම් තියෙනවා. තාම අපිට පාටියක් හම්බුන්නේ නැහැ. බීච් පාටි එකෙන් මට කෙල්ලෙක්වත් හම්බෙයිද දන්නේ නැහැ යාළුවනේ. බැරි වෙලා හරි එහෙම වෙලා chat GPT එකෙන් මට කිව්වොත් මෙයාගෙන් යාළු වෙන්න අහන්න කියලා. මම වෙස්සලා ගත්ත බීච් බෝයි කෙනෙක් වගේ. මූණක් කැතයි. අපිට හම්බුණා තැනක් යාළුවනේ. ෆයිනලි අපිට තැනක් හම්බුණා බීච් පාටි එකක් තියෙන. එතන තිබුණ සෙල්ලමක් කරා ටික වෙලාවක් අපි දෙන්න. අමුතු වයිබ් එකක් තියෙන. ඉතින් මෙතන ඔක්කොම වගේ පිටරට අය තමයි හිටිය යාළුවනේ. මූ 6යි මන් 9යි. තාම අපිට ගෑල්ලමෙක් නම් හම්බුන්නේ නැහැ. I have a friend in England. What's your name? Charlotte. Charlotte? Yeah. I'm Richard. 1 million soon. I'm Richard. අපේ ෆයිනල් වැඩේ තිබුණේ බීච් පාටි එකකට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් මට අලුත් යාළුවෙකුත් හම්බුණා. හොඳ වැඩේ කියන්නේ චාලටුයි මමයි එකම වයසේ. හැබැයි මට තේරෙන දේ තමයි එයා මගේ වයසේ ගොඩක් සතුටින් ඉන්නවා. අපි දෙන්න සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා. Bye. Take care. Chat GPT said now sleeping time. Chat GPT said good night. ඉතින් මගේ අලුත් යාළුවටත් බයි කියලා මං එතනින් පිටත් වුණා. Good night එනවා. Bye. ඉතින් ඔන්න මගේ ඒ දවසත් ඉවරුණා ඒ විදිහට. අද අපි හිතුවේවත් නැති දේවල් ගොඩක් කරපු දවසක්. ඔව් මට හරි මහන්සි දවසක්. මේ හැමදේම අපේ ඒන්ජල් හින්දා. Good morning යාළුවනේ. අපි නැගිට්ටාදත්. අයමාර GPT කියපු වෙලාවට. Okay. අලුත් දවසක්. දැන් ඔයාලා දන්නවා අපේ රූටින් එක. 1 වතුර බොන්න, 2 ජොගින් කරන්න. ඊට පස්සේ ඉර පායනවා බලන් ඉන්න ඕනේ. අපිට ඊයේ නම් තඩි බුෆේ එකක් තිබුණාට අද මම ෆෘට් ජූස් එකක් තමයි අරගත්තේ බ්‍රෙක්ෆාස්ට් එකට. ඔව් ඒක අහලා ගත්තේ ඒන්ජල්ගෙන්. Fruit juice can be a healthy choice for breakfast. අපේ next task එක වැඩ. මම ඔයාලගේ කමෙන්ට් එකකට reply කරලා තමයි අද දවසේ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් අපේ පැය 48ට ඉවරයි මේ වෙද්දි. ඇත්තටම මම ගොඩක් සතුටින් අද ඉන්නේ chat GPT නිසා. ඔයාලා chat GPT පාවිච්චි කරලා බලන්න ගොඩක් වැඩ ලේසි කරගන්න පුළුවන්. අපි හැමදාම ජීවිතේ දුවලා හරියන්නේ නැහැ. ඉඳලා හිටලා හරි අපි රෙස්ට් එකක් අරගන්න ඕනේ. හැමෝම හිර වෙනවා. ඒ වෙලාවට පියවරක් ආපස්සට අරගෙන අපි ආපහු ඉස්සරහට යන්න ඕනේ මුලින් ඉඳන්. Goodbye. Thank you for controlling my day. You're welcome. ඔයාලා try කරලා බලන්න chat GPT පට්ට.